හෙලෝ යාළුවනේ ඉතින් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ වැඩන තවත් එක අලුත් gameplay video එකක්. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ DTW gameplay series එකේ 5 හරි 6 හරි episode. ඉතින් මට episode එක මොකක්ද කියලා හරියටම මතක නැහැ. ඉතින් ඔන්න උදේ පාන්දර පාසල් යන්නට බස් එකක් ඇවිදින් කතා කරනවා. මේ තියෙන්නේ මම ගත්ත බස් එක යාළුවනේ. ඉතින් මේ මම නෙවෙයි ගැරන් තියෙන්නේ. ඉතින් මේ ජැක් තමයි මේක අරගෙන තියෙන්නේ කමන්නේ නැහැ ඉතින්. මම ගත්තා වගේ තමයි ඉතින් යාළුවනේ ඔන්න මම අලුතෙන් වැඩක් පටන් ගෙන තියෙන්නේ මේ ස්කූල් හයර් යන්න තමයි හිතාගෙන ඉන්නේ බස් දෙයක් ගත්තා. ඉතින් වචනත් පොඩ්ඩක් අවුල් වෙලා හරිද මම මේ දෙක මැදින් ඉන්න වගේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් අන්න බස් එක බස් එකක් නැති වුණා යාළුවෝ කමන්නේ. ඉතින් අද වැඩේ මොකක්ද කියලා ඔයගොල්ලෝ thumbnail එකෙම දකින්න ඇති. අද මම මේ බස් දෙයක් කරන් තියෙන. ඉතින් මේ බස් දෙකෙන් අපිට කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් දැන්ම subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ අලුත් වීඩියෝ කියනකොට ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිද? ඉතින් මම හිතන්නේ යාළුවෝ මේ බස් යන වීඩියෝ එක මීට කලින් කවුරු හරි කරලා තියෙයි කියලා. ඉතින් මං හිතන්නේ first time වෙන්නද මම බස් එකක් අරගෙන කියලා. ඉතින් ගණන් ගන්න එපා මේ ඔයගොල්ලන්ට මම බස් එකේ ඉදිරිපස මේ පිටිපස්සේ පේනකො කොහමද ඉතින් බස් එක නම් අවුලක් නැහැ හරිද? ඉතින් මේ ශ්‍රී ලංකාවේ බස් වගේ නන්නේ නියම් මේක AC බස් එකක්. AC බස් හොඳයි යාළුවනේ මේ නඩත්තු අඩුයි මම දන්නේ නැහැ මොකද කියලා. මේ ඉතින් යාළුවනේ මේක රෝද 6 බස් එකක් හරිද? රෝද 6 තමයි බස් තියෙන්නේ. ඉතින් ගණන් ගන්නත් එපා මම ඒක කියවනේම මේ අවුලක් නැහැ. ඉතින් නිල් පාට බස් එකක් ස්කූල් හයර් යන්න ඉතින් ඕනනේ මොකද වැඩි වැඩ දාන්නද? ඔන්නම තමයි මේ බස් එක තියෙන්නේ. ඉතින් ආනම් මනම් ඒවල ගණන් ගන්න එපා. මේ දැන් අපි ඊළඟට මේ කරන්න වැඩ ටික කියන්න බැරනේ. ඉතින් බස් දෙක ගත්තට යාළුවනේ මම අද කරන්න වැඩ ටික ඔයගොල්ලන්ට කිව්වේ නැහැ. අද මම කරන්න යන්නේ යාළුවනේ මේ බස් එක සුපිරි මොඩිෆයිඩ් එකක් දාලා ඊට පස්සේ යන්න අනිත් බස් එක ගන්න පොඩි ඩ්‍රිෆ්ට් එකක් යම ගහලා පෙන්නන්න. ඉතින් යාළුවනේ බස් එකක් ගත්තාම තියෙන ප්‍රශ්නේ තමයි මට එලවන්න බැහැ හරිද? නෑ යාළුවනේ මේ ගේම් එකේම අවුලක් මේ බස් එක මේ අපිට ඕන විදියට නෙමෙයි යන්නේ ඒකට ඕන විදියට ඉතින් කෙලින් ගියත් යාළුවනේ බස් එක වැනෙනවා ගණන් ගන්න එපා හරිද? මේ මම එලවන හැටි නෙමෙයි මේකේ යන විදිය. ඉතින් මං ඩ්‍රයිවිං ගණන් ගන්න එපා හරිද? මේ බස් එකේ අවුලක් තියෙන්නේ මගේ අවුලක් නෙවෙයි. ඉතින් ඔන්න මේ ඇත්ත කියන්නේ හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ හිතන්නේ මම මේ විහිළුවට කියනවා කියලා නෑ මේකේ අවුලක් තියෙනවා හරිද? අන්න එක තමයි මම මේ ගේම් එකේ දැක්කේ. ඉතින් මේ බස් එකේ දැක්ක අවුල ඉස්සරහට අපි හොඳ වාහනයක් හරි හොඳ මොකක් හරි දෙයක් එක වීඩියෝ එකක් ගේන්න හරිද? දැන් ඔයගොල්ලොන්ට ඉතින් කියන්නත් බැරුණා මේ දැන් 2026ට මම ඔයගොල්ලොන්ට සුබ පතනවා. ඉතින් ඔයගොල්ලෝ කරන හැම වැඩක්ම සර්වප්පාකාරීන්ම හරියන්නත් ඕනේ. ඉතින් සුපුන් අයියා දම්රජන ගත්තා වගේ මගේ AC බස් එක ඉතින් මේක හැප්පෙන යාළුවනේ වටේටම හැප්පෙනවා. ඉතින් මේ පේන්නේ නැද්ද යාළුවනේ? ඉතින් මගේ ඩ්‍රයිවිං අවුලක් නේ. ඉතින් වීඩියෝ එක පටන් ගත්තත් කිව්වා මැදදීත් කිව්වා මේ බස් එකේ අවුලක් තියෙන්නේ තනිකරම හරිද? මම ෆස්ට් එකටම කරන්න දුවේ මේක මේ ගරාජ් එකට ගිහින් දාන්න කොයිද බං. ඉතින් මේක හැප්පුණානේ මෙතන. පිස්සුනේ කරන්නේ. ඉතින් අපි මේ අතනදි සෙට් වෙමු ගරාජ් එක ගාව. ඔන්න දැන් මං එතනට ඇවිල්ලා තියෙන්නේ හරිද? දැන් මේ හරියෙන් නැවතුව නැත්තම් මට මේ වීඩියෝ එක දිගට කරගෙන යන්න වෙන්නේ නැහැ. ඕකේ. අපි දැන් තැනට ඇවිල්ලා තියෙන අන්න අතන තමයි තියෙන්නේ පොට් එක මේ හරවගෙන යන් ඉතින් එතෙන්ට. කොහෙන්ද හරවන්නේ නැත්තම් මේක හරවන්නත් බෑ යාළුවෙක්. ඔහේ කැපෙනවද දන්නේ නැහැ මේ කමෙන්ට්. ඉතින් වීඩියෝ හොඳ නැහැ අනිවාර්යෙන් ලයික් එකක් දාලා ගන්න. මොකද මේ බස් එක කරන ෆස්ට් වීඩියෝ එක වෙන්න තියන කාර් එකකුත් පැන්නේ යාළුවේ මගේ අතින්ම. දැන් ඉතින් මෙතන සද්දේ ඇති ආයේ දෙකම කමන්නේ මේ අපි දැන් ඔටෝ සර්විස් එකට ආවා. හරිද මොකක් හරි නමක් ගහලා තියෙනවා ගණන් ගන්න එපා. දැන් අපි මුලින් ඉඳන් බලමු මේ තියෙන්නේ මේ මොනවද කියලා. අන්න අර කාර් කාර්යය සාත කරන යාළුවේ කමන්නේ මම මේ වීඩියෝ එකේ සවුන්ඩ් අයින් කරන්නම්. මේ අර පැත්තේ අර කාර් කාරයෙක් ඇවිල්ලා හිනාතල්ලයක් දිනු මෙතෙන්ට මේ අපි දැන් බලමු යාළුවනේ මොනවද තියෙන මේ පාට වර්ග. ඉතින් පාට නම් තියෙන නිල් පාට විතරයි. මේ තාමක් අද බලමු තියෙන්නේ ආබාස් එකේ අර මේවා ටයර් ඈතට මෙහාට කරන්නේ නැහැ කීක හැම එකේම කරන්නේ නැහැ කී වැඩක්. ඊට පස්සේ රෝද පොල්ලක පොඩි කරන්නේ නැහැ කී. රෝද නම් ඔය ගන්නට තිබිච්ච අය මම බැලුවේ යාළුවනේ මේ දම්රජින වගේ හදලා ගන්න කොයිද මේ බෑනේ ඉතින්. බැරනම් ඉතින් මොකද්ද කරන්නේ? බෑ නෑ ඉතින් බෑනේ මේ තාම මොකද්ද බලමු. ඉතින් මේ සේරටම හරියට හැදුවොත් ඕගොල්ලොන්ට රුපියල් 1000ක විතර. ඉතින් මේ දෙන දොර අරින වහන විදිය ඉතින් දොර ඇරියන් කැතයි වගේ යාළුවේ මං කලින් දොර ඇරලා වීඩියෝ එකක් කරා හරි ගියේ නෑ හරිද? ඉතින් දැන් මම මේ වීඩියෝ එකක් කරන්න ගත්ත 6 වෙනි බස් එක. කමන්නේ මේ දැන් මේක එළියට වන්න එක වැඩියේ කියන්නකෝ. බලමු නැක එළියට ගන්න නැද්ද කියලා ෂේ. කමන්නේ හොඳ වෙලාවට යාළුවනේ මම බස් දෙකක් අරන් ගියා. ඕක හින්දා තමයි යාළුවනේ බස් දෙකක් ගත්තේ. ඒක බස් එකක් මට දැන් අවාසනාවන්ත විදියට නැති වෙන්නේ කොහෙද මේ පීස් එක ඇවිල්ලා මේක කනවනේ. කමන්නේ. අපි ඊළඟ බස් එකෙන් එහෙනම් සෙට් වෙමු. ඔන්න දැන් මං බස් එක තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු මේක කොච්චර උපරිමයට යනවද කියලා. මේ ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේන විදියට මේක 84 82 ඒ වගේ ගානකට යනවා.
දැන් මම බලන්නේ යාළුවනේ මේක මේ කඳුවක් දන්නේ නැද්ද කියලා. ඉතින් කඳුවක් දන්න බැරි මේ බස් නම් වැඩක් නැහැ. ඉතින් යාළුවනේ මම ගොඩක් ඔය ෂෝට් වීඩියෝ වල එහෙම දැකලා තියෙනවා මේ බස් කඳු එහෙම අද්දනවා සුපිරියට. ඉතින් මේ බස් එක නම් බෑද කොහෙද. ඉතින් මම හිතනවා ඉස්සරහට මේ ගේම් එකේ අප්ඩේට් එකක් විදියට සුපිරිම බස් එකක් ආවොත් හොඳයි කියලා. ඉතින් ටවුන් එකටම තියෙන එකම බස් එක තමයි මේ තියෙන්නේ යාළුවේ. ටවුන් එකටම නෙමෙයි දැන්. ටවුන් එකට දැන් නම් හරියටම 3ක් තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා යාළුවනේ මේ බස් එක සමහරක් දවසට හවසට එහෙම මේ පාරේ යනවා. මෙන්න මෙතනින් ගියා සීක්‍රට් කාර් එකක්. ඉතින් ඉස්සරහට මේ වීඩියෝ එකේ මොකක්ද ඕනේ කියලා පල්ලෙන් දාගෙන යන්න. ඉතින් සීක්‍රට් දේවල් නම් ගොඩක් තියෙනවා ගේන්න. ඉතින් මම ගෙනාවෙත් නැති වුණාට ඉතින් මං යාළුවනේ බැලුවේ ඉස්සරහට මෙන්න ගේම් ප්ලේ එකක් ගේන්න. මට ගේම් නම් ගොඩක් සෙට් වුණා. මම බලමු ඉස්සරහට ගේන්න පුළුවන් වේද කියලා එකක් හරි මේ. ඉතින් මං හිතුවා යාළුවනේ ගේම් දවස් වලට සීමා කරන්න කාලසටහනක් ගේන්න ඉස්සරහට. මොකද මේ දැන් දෑවට වැඩකුත් නැහැ. ඉතින් ඕගොල්ලන්ට වැඩක් ඇති. ඒකයි ඉතින් මං කාලසටහනකට ගේන්න හිතුවේ. අවුලක් නැහැ බලමු යාළුවේ. කන්ද නම් හරියන්නේ නැහැ. නගින්නෙම නැහැ. ඉතින් කොහොම හරි කරලා මේ මම නැගගත්තා. ඉතින් මං ඒ කැලේ ටික නම් වීඩියෝ කරන්න ගියේ නෑ. මේ වීඩියෝ එක ගොඩක් දික්කස් වෙන නිසා ඉතින් විනාඩි 18කට වගේ සෝරි 18කට නෙවෙයි විනාඩි 7කට 8කට වගේ පොඩි කරන්න ඕන නිසා මේ ඒ ටික කන්ද නගින ටික එහෙම ගෙනාවේ නෑ. හරිද? ඒ ටික සියරම කපලා තියෙන්නේ. දැන් මම යන්නේ යාළුවනේ මේ බස් එක විකුණලා දාන්න. ඉතින් හෙමීට හවස් වෙනවත් එක්ක ඉතින් ඒක ගණන් ගන්න එපා. මේ දැන් පොඩ්ඩක් ගේම් එක පොඩ්ඩක් අර මේ ඉර බහගෙන යනකොට යනකොට පොඩ්ඩක් මූසලයි වගේ ඉතින්. ඒක නම් අවුලක් ගන්න එපා. මං යුද්ධ ටැංකිය වගේ සොම්බි ටික මරන්න යන්නෙත් නෑ. ඒ වැඩිත් කරගන්න බෑ. ඒක නිසා තව මේ රෑම් ටිකක් දාලා මේ බස් එක පන්නන්න යන්නෙත් නෑ. ඒ වැඩිත් මේකෙන් බැරි නිසා නැතුව මට කම්මැලි හැම නිසා නෙමෙයි. හරිද? දැන් ඔන්න අපි වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම කාර් සේල් එක ගාවටම තමයි ඇවිල්ලා තියෙන්නේ. තව චුට්ට දුර ඇති තියෙන. ඉතින් අවසානට තියලා කියලා වුණාම තමයි වැඩේ වෙන්නේ. බස් එක කොහෙවත් ඉර කරගන්න නැතුව පරිස්සමට ඇතුළට දාගන්න ඕනේ. නැත්තම් මේ වීඩියෝ එක කරපු එකලුත් අඩන්න දෙනවා. ඔන්න බලන්නකො ඉතින් කියනකොටම අවුලක් නැහැ. ඔන්න දැන් අපි ෂේප් එකේ දාගමු මේක විකුණන්න නැති රාඩුව. මෙන්න මේ කාර් සේල් එකේ ඉන්න කවත් වැහිලා තියෙන්නේ. බස් එක රටක් ඇවිල්ලා වගේ යාළුවනේ මට නම් පේන්නේ. අවුලක් නැහැ බලමු මේ කීයකටද අඩෝ මෙන්න 168කට මම දැන්ට විකුණලා තියෙන මේ ලොකුම ගානද කොහෙද අනුනේ 168ක් කියන්නේ බස් එකකට ඉතින් මම මේක පොඩි කාලෙත් තිකුණා ඒ වුණාට මට මෙච්චර ලුක් ගණන් ලැබුණේ නැහැ මට මතක හැටියට උනේ ඉතින් අපි වීඩියෝ එක අවසානට වගේ ඇවිල්ලා තියෙන්නේ දැන් මට එන ලාභයි යාළුවනේ මේ ඕගොල්ලන්ට මම මේ ගත්ත ප්‍රයිස් එක පෙන්නන්න කීයටද මම මේ ගත්තේ කියලා ඉතින් මම ඩේ කරගෙන ඉන්න ඕනේ නැත්තම් රැ වුණොත් වීඩියෝ එක බලන්න කම්මැලි මං යාළුවනේ 800කට අරගෙන 163කට විකුණලා තියෙනවා දැන් මට 700ක ලාභයක් තියෙනවා අවුලක් නැහැ මම විහිළුවක් කරේ යාළුවනේ ඉතින් හරි ඔන්න දැන් අද වීඩියෝ එක ඉවරයක් වෙන්න ඉතින් පල්ලෙහෙන් ඕගොල්ලොන්ට ඉතින් කමෙන්ට් කරගෙන යන්න නැහැ කී වගේ මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙනකන් ඕගොල්ලොන්ට සුබම සුබ දවසක් අදට මං ගිහින් ඉන්නම් බයි බයි බටාටායි